Welcome back boys and girls ඔයාලත් මේක දුවලා ඉන්නේ The Rena TV YouTube channel එකත් එක්ක අපි අද react කරන්න යන්නේ ගඩොල් බෝඩර් එහෙම නැත්නම් සපුමාල් ප්‍රොඩක්ෂන් ලගේ අලුත්ම ටෙලි සීරීස් එකකට ඔයාලා කලින් සරුංගල් වගේ සීරීස් බලලා නම් දන්නවා මේක ඇවිල්ලා සුපිරිම සීරීස් එකක් කියලා හැබැයි මම තාම ගඩොල් බෝඩර් බලලා නැහැ මේකේ එපිසෝඩ් 3ක් 4ක් විතර ගිහිල්ලා තියෙනවා මං හිතනවා මට හිතුණා පළවෙනි එක ඔයාලත් එක බලන්න බලමු සරුංගල් වල තියෙන ආතල් එක ඒවගේ මර අපිට දැනෙන ෆීලිං එක මේකෙත් තියෙනවද කියලා දුම්පානය හා මත්තන් පානය ශරීරයට අහිත කර මුලින්ම සපුමාල් ප්‍රොඩක්ෂන් ඔයාලා තාම දන්නේ නැත්නම් ඔයාලා YouTube එකේ සර්ච් කරලා බලන්න මදින් නම් මාත්‍යෝ කොපිරයිට් ගන්න එපා මම හිතනවා මේකට කොපිරයිට් එකක් ගන්න නැහැ කියලා මොකද කියලා පොඩි පාරක් අපේ හන යම වීඩියෝ එකට මං හිතනවා මේක සුපිරියක් වෙයි කියලා. නෝනාවරුනි මහත්වරුනි මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. කලාව කණ්ඩද බොල කලාව ගන්න ඇලුම් තාරක සපුමල් චන්ද්‍රසිරි අඩෝ මේ කෙල් මේ අර කෙල්ල නේද මේ අර සුදු කෙල්ල නේද ඒක පොඩ්ඩක් කැපෙලා වගේ නිකන් ගැමි කල්ලාද නැත්ද මේක යවන්න කරන්නේ අච්චුවකින් හදපු පුච්ච විකාවුන් තියානොය කරුණු ජීවිතයම අච්චුවකින් හදපු පුච්ච විකාවුන් තියානොය කරුණු අරුගේ කලින් කෑවේ මම මේක දැක්කම මොකද Episode 1 එකද බලන්නේ සරුංගලයා මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ගස්කල් ගානේ බෝක්කු අස්සේ කැලවල් අස්සේ රිංගපු කාලේ දැන් ඉවරයි. අපි ඔක්කොම එකයි. අන්න ඒ නිසා ඔබ තමුන්වහන්සේලා වෙනුවෙන් අපි හැමෝටම එකට අත්වල් බැඳගෙන එකට වැසිකිලි යන්න පුළුවන් අනාගතයක් මම නිර්මාණය කරනවා. අන්න ඒක නිසා මම අනාගතයේදී ලැට් පෝච්චිය ගානේ අපි ඔබ මම ඔබ තමුන්වහන්සේලාට ලබා දෙන්න තියෙන්නේ. අඩෝ 4 දෙනයි දෙන්නේ නිකම් මේ පොන්සේකගේ රැස්වීමක් හැබැයි කියන්නේ පුතානෝගේ කතා ඒ යකෝ පොඩ්ඩක් කෑ ගහලා අප්පුඩියක් එහෙම ගහපන්. මොක ඡන්ද ඉල්ලනද නැත්නම් ට්‍රේනින් රියසල්ද කැලු අපේ ගමේන පිස්සු දේශපාලකයෝ හොර පිස්සු දේශපාලන කවදා හරි ලංකාවේ ජනාධිපති වෙනවා කියලා. ආ ඡන්දය දෙනවා කිව්වොත් ඕන වැඩක් කරගත්ත හැකි පොරට කියලා. අද සල්ලි දෙන අපේ උන් කරන්නෙම ඡන්දය දෙනවා කියලා මුගෙන් වැඩ ගන්න එක. හොඳයි හැබැයි කීයක් හරි හම්බ කරගන්න අඩෝ අලුත් ගෙදරක් තියෙනවා නයිස් අර මේ කලින් වීඩියෝස් වල තිබුණා මීට වඩා ක්වොලිටියට මොකක්ද දන්නේ නැහැ මොනේ කියන්නේ කලින් වීඩියෝස් වල මේ වගේ මේ ෂොට් එක ක්‍රියේටිව් කියන්නේ මේ ෂොට් එක හොඳයි මේ ෂොට් එක ඇතුලේ පේනවා අපිට මේ මිනිස්සුන්ගේ සම්පූර්ණ ජීවිත කතාව බට් මං කියන්නේ වීඩියෝ එකේ ක්වොලිටි එක මීට වඩා තිබුණා නේද මම බලන්නේ අඩුද නෑ 1080 තමයි බලන්නේ ඒ මූවින් ඔන් අඩෝ වේ අර කෙල්ල නේද චූටි කයියක් ගහලා යන්න.
ඒකට පිස්සුද? ඊයර කියව කත විතරට කියපංකෝ අද. පොදු පැට ඊට පස්සේ ඉතින් එයා මට බය කියලා යන්න ගියා. උඹ මට කතාව ඉතුරු ටික බාගෙනනේ කිව්වේ බං. ඉතුරු ටිකක් කියපංකෝ. මේ බලපං මගේ අතේ හිරි කොටත් පිපෙනවා. උඹේ වෙන මුකුත් පිපෙන්නේ නැද්ද? අපිට කොහෙන්ද බං අපල්? හැමදාම හවසට හේනට යනවා, බටු හිට වෙනවා, බටු කඩනවා, බටු එමරි සවත් පොඩ්ඩක් එතන. උපන්දා ඉඳලා බටුම තමයි ජීවිතේ. බැතපු ඩයිල් එක. බටු මලට එන බඹරුත් ඉන්නවා බං. නෑ මේකද බටු වෙන. අදත් ඇවිල්ලා ඉන්නේ. කිසිම ධර්මයක් නැති ධර්මතිලකගේ දුව බලලා යනවා. ධර්මේ මම කියන්නම් ඔබට ධර්මේ. අඩුව මේ රියල් රැවුලයි කොන්දේද? අඩෝ නෑ අඩු මටත් ආදරේ සීන් එකේ ඉන්නේ. සීනි කරගෙන ඉපා ධර්මී. මුදල් සල්ලි ගෙනත් දෙන්න කීවා. නැත්තම් කොට බඩට දෙන්න කීවා. සල්ලි ගෙනල්ලා දෙන්න කිව්වද නැත්නම් වැඩට එන්න කිව්වද? රුට්ටු අද්දකද ගාලා කෑ කෑ යනවා ඩයිලි. අම්මව රටේ ඇව්වා. සල්ලි නම් එවනවා. ඉන්නවද මලාද දන්නේ නැහැ. එවන සල්ලි ඔක්කොටම තාත්තා බොනවා. මුදලාලිගෙන් මොකටද සල්ලි ගත්තේ? අම්මව රට යවන්න තමයි බං. හරි හරි බං. දැන් ඕක අමතක කරහන්. නේ? ඉතින් උඹට අර කොල්ලට හිත ගියේ නැද්ද? යකෝ මේක මේ එකපාරට මේ හෙනම මේ දුක සීන් එකකට ගිහිල්ලා මේ එකපාරට වෙන්න ආයෙ වෙන කොහෙදලා ඉන්නේ කියලා. හොඳයි හැබැයි. මං හිතුවා දුකම යයි කියලා. මැරෙක් වගේ මැරයෝ දෙන්නෙක් වගේ අයාළුවද? මැරයෝ වගේනේ. මැරයෝ තමයි. අඩු මු කලින් කතාවෙත් එහෙම වෙලා ඉන්න එකනේ හිටියේ. මොළු නෙමෙයි මොන වුණත් මම උඹට නම් නංගි දෙන්නේ නැහැ. මොකේ චණ්ඩිකම බලපංකෝ. චණ්ඩියද? හැබැයි රියල් වලියක් යනවා මචං එතන නිකන් අරන්. අම්මට සිරි දුන්න පුතේ තපුමාලට දුන්නා. තපුමාලට නංගි දුන්නා. කවුද මේ? තාත්තා. මෙයාට දේශපාලනය කරන එක නෙවෙයි තියෙන්නේ. ඔව් තමයි. අර මේ වෙන කතාවල වගේ පොඩ්ඩක් මේ එකපාරට අරුට ගහන්න පටන් ගත්ත ගමන් හෝස් ගාලා ඇවිල්ලා බයික් එකක් දාලා අරුට නෙල්ල සීන් යන්නේ නැහැ. අර වරේ ගුටි කන අතරේ මූවි සීන් එකට එන්ටර් වෙනවා විනාඩි ගානක ඉඳලා. nice much loading aduh balangin epa ini beda ada satu dari sama bagi
රයිට් ඒ නිසා ඒකට අඩෝ කෙල්ලෙක්ද ඉන්නේ මං හිතුවා අරු ගහන්න යන්නේ කියලා මචං දෙන්න එන්නේ මචං හෙලෝ අඩෝ මේ වගේ දෙයක් තියෙයි කියලා ජීවිතේ හිතුවේ අරුබ්බහින අර පොළොටි කෙල්ලෙක් මුටි කෑනේ එක සිගරට් එකක් පත්තු කරන් ඇවිල්ලා වලිය හින්දා ඒක අරුට දීලා බැස්සා දැන් මෙන්න තව එකක් පත්තු කරගන්න මචං රියල් ගෑන්ගස්ටර්ස් චම්මේ no comment මේ ඉන්නේ සාරා අපේ කතාවේ කතා නායිකාව. කොල්ලෙක් වෙන්න ඉඳලා කෙල්ලක් වෙච්ච එකියක් තමයි ඉන්නේ. ජීවිතේ තනියෙන් ගේමක් ගහලා ගොඩ යන්න හදන හිතහයිය කියක්. සාරා කියන්නේ කවුරුත් ළඟ දෙකට නැමෙන්නේ නැති කොල්ලෝ 5-6 දෙනෙක්ගේ හයිය තියෙන කෙල්ල. කොල්ලෝ 5-6 දෙනෙක්ගේ හයිය තියෙන කෙල්ල. සෙල්ලන්නේ කෝ සාරා දාලා දෙන්න සාරා දාලා දෙන්න ආමු ගෙදර ඇරලවන්න යනවද ගම්මතන් මේ සාරා මූ බැලපු කාලා ඇඳලා ඉන්න බැරි අපිට මේ වගේ බයික් එකක් පදිනවා කියන්නේම මහ මෙරක්. කැලුම කියන්නේ සාරාගේ අයියා. මේ බයික් එකත් සාරාගේ. සාරා දන්නවා මම බයික් පදින්න ආසයි කියලා. ඉතින් සාරා කැලුම අතේ මට බයික් එක එවනවා. ඒ ඇස්සේ අපේ වුණුත් ආතල් ගන්නවා. ඉතින් මේක තමයි අපේ කතාව. මචං යම කතාවෙම කලින්ම ඒලා ඉන්නගෙම තමයි මේ හැම එකම පදින්න එකම බයික් එක නේද අන්නරු අර ඩයල් එකේ ඉන්න මම බැලුවා මේ ෂෝට් එක ෂෝට් එකනේ Facebook එකේ දාලා තියෙනවා පොඩි අවුලක් තියෙන්නේ අර මේ වටේ එළියේ නිකන් එක්ස්පෝෂර් එක වැඩි වෙලා වගේ නේ ධර්මයේ මේ. මෙයා එහෙම එකක් පේන එක්ස්පෝෂර් එක වැඩි වෙලා වගේ නිකන් දැන් කියන්නේ මේ උඹේ කැමරා එකේ හැටි බලපන්. එහෙනම් උඹ ඇවිල්ලා කරපන් කියලා. එමන් නිකන් මට හිතෙනවා මට මේක දෙයක් කරන්න බෑ මට පේනවා අර බෑග්ග්‍රවුන්ඩ් එකේ තඩි එක්ස්පෝෂර් එකක් තියෙනවා. anyway මම මේක පොඩි මේක කරන්නේ මම පොඩ්ඩක් නිකන් ඒක කිව්වි. දායක සභාව පුලක් වෙන්න එපා. ආදරයට කිව්වි. අනිත් එක තමයි ඒකට ආදරයට තමයි කිව්වේ. කලින් කතාවේ බලනකොට මේ වගේ ලොකු එක්ස්පෝෂර්ස් තිබුණේ නැහැ. හැබැයි මම දැක්කට මතක විදියට කලින් කතාවේ චලොක ඇස් දෙක කඩන් යන මේ ලයිට් තිබුණේ නැහැ. මේක කිසි අවුලක් නැහැ. ඒක තිබුණා කියලා
කිසිම බාධාවක් නැහැ. කරගෙන යන්න. කතාව හොඳයි. වීඩියක් ගන්න යන්න. මේ දාඩියක් දානවා මම ඒක ඒකේ බොමලු ඉඳන් වීඩියක් ගන්න හදන්නේ. ආමුදුරු වරෙන්කෝ. සුදු සුමුදු ඒක මොකද? කොහෙන්ද වීඩිය? කන් ඇහෙන්නේ නැද්ද? ඕකේ. කවුද බුදුගේ වැහුවේ? මං මේ කොටසයි මම බැලුවේ. කියලා තියනවා නේද බුදුගේ වහන්න එපා කියලා. ඔව් 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 ඔව්. ඉන්නවරු ඔක්කොම ටික මේක ඇතුළට රිංගලා පින් කැටෙත් එක්ක උස්සන් ගියපුවා හාමුදුරන්ට තේරෙන්නේ. ඒකට කමක් නැහැ. බුදුගල් වහන්න එපා. පන්සලේ ගේට්ටු වහන්නත් එපා. ඕනම වෙලාවක ඕන මිනිස්සුන්ට මේ පන්සලට එන්න තියෙන්න ඕන. තේරුණාද? අනික සුමුදු. දැන් එහෙම බෑ. මේක උඹේ මේ මුල්ලෑ පැත්තේ පුළුවන්. මෙහි එහෙම බෑ. මේ මිනිස්සුන්. කවුද කියන්නේ? හාමුදුරනේ. ආතන්න වැඩ වරද්ද ගන්න ඵලයන්. ගිහිල්ලා අරපන් බුදුගේ. ඵලයන් ඉතින්. අතාරිනවා කියලා ඔහොම අතාරියොත් නම් තේරෙයි. තේරෙයි. ඔයි. ඔය හඳුන් කූ පෙට්ටියෙම දාලා යන්නේ ඈ. ඌ අරන් යන්න ඕනේ. ඊට පස්සේ මට තමයි අතු ගන්න වෙන්නේ. අපි දෙන්නේ නෑනේ බං. ඕකට පිස්සු. ඕකට විශ්සු. මටත් එක්ක පව පුරවනවා. ඇයි ඉතින් ඌ ඇටුනේ එතන? ඌ ඇටුනකින් කරවුට කොහොමද පව් පිරෙන්නේ? හාමුදුරුවනේ අද අපේ අක්කා ඉන්ටර්වයුව එකට යන්න කියලා. ඒ කොහෙද? තවම හොටෙල් එකේ කැෂේ ජොබ් එකක් හාමුදුරනේ. හොඳට ඉගෙන ගත්ත එකේ ගෙදරටලා නිකන් ඉඳලා වැඩකුත් නැහැනේ. යන ගමන් බුදුගේ පැත්තට එන්න. පිරිත් නුල බඳගමු අපි. බුදුගේ පැත්තට එන්න. උතර ටික ආවේ නැත්තම් අපි මචං දෙලොක් අතර තනි වෙනවා නෝනුමාලයි. ඔව් සිද්ධ වෙන්නේ අපි කරන්නේ. මචං සබුමල්. ඔය හොඳයි මම දන්නවනේ මම දන්නවා ඔබ මේ කිව්වට මොකුත් හිතන්නේ නැහැ ඔබ නිකන් මා වගේ හොඳ එකක් කොල්ලෙක් නේ මචං. කලින් සීරියස් එකේ කරපු එක්කෙනාමද මේ පාර මේ කැමරා එක මොකක් හරි ගන්න එකක් කරන්නේ. නැත්තම් එඩිටර්ගේ පැත්තේ આવුලත්. මට නිකන් වෙන සීරීස් يعني වෙන කතාවල දැකපු නැති මාර එක්ස්පෝෂර් එකක් පේනවනේ බං. මම ඇවිල්ලා එක්ස්පර්ට් නෙවෙයි හරිද? ඒ වුණාට මට පේනවා මේක මොකක් හරි එක්ස්පෝෂර් එකක් තියෙනවා. මේක ඊළඟ කොටස් වල සමහර විට හදලා ඇති. ඊළඟ කොටස් ටිකත් මම මේක දිගට මේක බලන්නේ නැහැ. මොකද මේ ඒක ඔයාලා බලන්න ඕන ඒක ඔයාලා යාළුවගේ channel එකට ගිහලා බලන්න. මම මේක පළවෙනි එපිසෝඩ් එක බැලුවා. මොකද මම සරුන් ගල් වල ඉඳලා ගොඩක් ඒවා බලලා තියෙනවා. තරම මේ ප්‍රොඩක්ෂන් එක ගොඩක් හොඳයි. මේකේ මොකක් හරි වෙලා තියෙනවා. කොහොම හරි බං මන් දැන් නනා ඉන්නවා. නනා එනකොට අප්පට රමණිය කරන්නේ. සුමන නැන්ද උඩ කියහන්කෝ හුම්. බේසම. බේසම්. ඔන්න දැන් බං මන් නනා ඉන්නවා. ඔන්න මචං මං දැන් එකේ පස්ස කියන එක. සුමන නැන්ද පල්ලේ රෙදි හොදන්න. මන් දැන් බන්නාලනේ. මම බං ගුවා ඇඳගෙන කලිසම ගලවන්නලා. මන නැන්ද මෙතන හින්ද බං වැඩි ගෞරවයට කියලා හැරුණා මේ පැත්තට කලිසම් දැන් ගලවන්න. අම්මට සිරි සීතලක් දැනෙනවා. මටන් තුවායි බං රැල්ල මෙතන එළියේ මම බැලුවා සුමන නැන්ද දිහා බැලුවා හොඳ මචං
සුමන නැන්ද අවුලන්නේ නෑ හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සුමන නැන්ද බං රෙදි හොදන. hina වෙලා. යකෝ. hina වෙන්න දෙයක් නැහැ නේදන? hina වෙනවා නම් hina වෙන්න තියෙන්නේ සුමන නැන්ද මගේ පුත දැකලා. දැන් මොකටද hina වෙලා තියෙන්නේ? අරුන්ද තියෙනවා අරුන්දති? අරුන්දතිද මෙයාගේ නම? බුදුහාමේ යන්නේ වේ කඳ යාපනේ. ඒ වුණාට ආසිරි අයියා ටිකක් ආස කරන්න කමක් නැහැ. ආස කරන්නෙම තියෙනවනේ තෝගේ. ඌනේ තමයි. හැබැයි මගේ අඳුර තිබ්බත් මං කෙලින් යනවනේ. එහෙනම් උඹ කම්මලක වැඩ කරන එකේ හොයාගෙන බැඳගන්න. ඒ මොකද? උඹී ඔය ඇද කුද තැන්වලලා එලින් කරලා අල්ලරලා ගනි. කල්ලරලා ගනියුත්. පකල් අරින්න දෙන්න. ඇයි? ආසිරිට කම්මලක් නෑනේ. උඹ යන ගම පුක පොළොව ගහගෙන මැරියා. ඒ ටික මාරු ඒ ටික මාරු ආසිරිට. උඹ යන ගම පුක පොළොව ගහගෙන මැරියා. ඒක වරු අම්බෝ කඳුළුත්තා මචං. එනිවේ දැම්මට දෙවනි එපිසෝඩ් එකත් බලන්න හිතන තැනකින් තමයි නැත්තුවේ. හොඳයි මචං හොඳයි නෙවේ excellent perfect well done මචං. සබුමල් ප්‍රොඩක්ෂන්ස් ඔයාලා තාම ගඩොල් බෝඩරේ බලන්න නැත්නම් ගිහලා ගඩොල් බෝඩරේ අනිවාර්යෙන් බලන්න. සුපිරියක් තමයි YouTube එකේ නිකන් බලන්න තියෙන ටෙලිඩ්‍රාමාස් අතරින් නිකන් අපිට ඩම ලෙවල් එකේ තියන්න පුළුවන් එකක් තමයි කලින් සරුංගල්. මට මේක තාම බලලා නැහැ. මට සරුංගල් එකට ගහන්න එකක් නම් සෙට් වුනේ නැහැ තාම. ඊට පස්සේ සරුංගල් එකට කලින් සෙට් වුණා. මට ඒක නම් මතක නැහැ. හරිද මම ඒක බැලුවා. අර මේ කෙල්ල අම්මට ඉන්න එක නෙවෙයි අර අනිත් එක මට ඒක මතක නැහැ. හරිද කොහොම හරි ඒකත් සුපිරි. anyway සබල් ප්‍රොඩක්ෂන් ඔයාලා සුපිරි වැඩක් කරගෙන යනවා මචං. දිගටම කරගෙන යන්න. මේක මං කිව්වේ නෑ කියලා උඹලා කරගෙන යනවා මං දන්නවා. දැන් දිගටම කරගෙන ඵලයන් සුපිරි වැඩක්. thank you මචං අපිට මේ වගේ ආතල් සහ බලන්න පුළුවන් කලා නිර්මාණ දීක. okay guys එහෙනම් තව මම subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. see you homies in the next video.